ආයුබෝවන් යාළුවනේ. අද අපි ඔබ රැගෙන යන්නේ ශ්‍රී ලංකාවේ උතුරු අගනුවර වන යාපනයට. සංස්කෘතිය, ඉතිහාසය, ආගමික වැදගත්කම සහ රසවත් ආහාරයකට මුසු වූ මේ සුන්දර නගරයේ අපේ පවුලේ සංචාරයේ සුන්දර මතක ඔබත් සමග බෙදා ගන්නයි මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි උදේ පාන්දරින්ම ගමන ආරම්භ කළා. තවමත් හිරු උදා වෙමින් තිබූ ඒ නිහඬ උදෑසනේ පවුලේ හැමෝම එකට එකතු වෙලා උතුරු බලා පිටත් වුණා. දිගු ගමනක් වුණත් පවුලේ අය සමග යන ගමනක විශේෂත්වය නිසා කාලය ගත වුණේ හරිම ඉක්මනින්. මගදිගේ පෙනෙන වෙනස් වන භූදර්ශන, ගම්මාන, කෙත්වතු සහ උතුරට ළඟා වෙද්දී දැනෙන වෙනස් සංස්කෘතික වටපිටාව අපේ ගමන තවත් රසවත් කළා. යාපනයට ළඟා වූ පසු අපි මුලින්ම ගියේ නාගදීපේ නැරඹීමටයි. මුහුද මැද පිහිටි මේ පූජනීය ස්ථානය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට විශේෂ වැදගත්කමක් ඇති තැනක්. බෝට්ටුවෙන් ගමන් කරන අතරතුර වටේටම පෙනෙන නිල් පැහැති මුහුද සහ සංසුන් වටපිටාව හරිම අපූර්ව අත්දැකීමක් වුණා. නාගදීප විහාරස්ථානයට පැමිණි විට එහි පවතින නිහඬ බව සහ ආගමික ගෞරවය අපට විශේෂ හැඟීමක් ලබා දුන්නා. මොහොතක් නැවතී සිත නිවෙන ආකාරයට ඒ පරිසරය විඳගන්න අපට හැකි වුණා. නාගදීපයේ සංචාරයෙන් පසුව අපි නැවත යාපනයේ නගරය බලා පැමිණියා. එතකොට හවස් වරුවත් ළඟා වෙලා තිබුණා. යාපනයට ආපු කෙනෙක්ට එහි ප්‍රසිද්ධ ආහාර රස නොබලා යන්න පුළුවන්ද? ඒ නිසා අපි යාපනයේ රසම රස කෑම වර්ග රස බැලීමට තීරණය කළා. උතුරු පළාතටම ආවේනික රසයන් සහ කුළුබඩු වලින් සමන්විත කෑම වර්ග අපේ රසනහර සතුටු කළා. මෙම සංචාරය සඳහා අපි ගෙයක් කුලියට අරගෙන නවාතැන් ගත්තා. හෝටලයකට වඩා ගෙදර වගේ හැඟීමක් දැනුණු නිසා පවුල හැමෝටම හරිම පහසුවෙන් කාලය ගත කරන්න පුළුවන් වුණා. සවස් කාලයේ අපි යාපනයේ නගරයේ ඇවිදින්න ගියා. නගරයේ පාරවල්, වෙළඳසැල්, මිනිසුන්ගේ ජීවන රටාව සහ ඒ ප්‍රදේශයටම ආවේනික වූ සංස්කෘතික වාතාවරණය අපට අලුත් අත්දැකීමක් වුණා. හිරු බැස යමින් තිබූ ඒ සන්ධ්‍යාවේ නගරය තවත් ලස්සන පෙනුමක් ගත්තා. මිනිසුන්ගේ කාර්යබහුලත්වය අතරින් යාපනයේ සුවිශේෂී ආකර්ෂණය හොඳින්ම දකින්න පුළුවන් වුණා. ඊට පස්සේ ආවේ අපි බලාගෙන හිටපු තවත් රසවත් අවස්ථාවකට. ඒ තමයි රාත්‍රී ආහාරය. අපි රැට යාපනයේ ජනප්‍රිය කෑම කිහිපයක රස බැලුවා. ඉන්දියාප කොත්තු, උළුඳු වඩේ සහ තෝසේ. ඒ හැම කෑමක්ම Tamanටම ආවේනික වූ රසයකින් පිරී තිබුණා. ඒ ආකාරයට අපේ පළමු දවස නිම වුණා. ඊළඟ දවසේ අපි යාපනයේ ඉතිහාසය සහ සංස්කෘතිය ගවේෂණය කිරීමට පිටත් වුණා. මුලින්ම අපි ගියේ යාපනයේ කොටුව නැරඹීමටයි. පෘතුගීසි සහ ලන්දේසි යුගවල ඉතිහාසය රැගෙන සිටින මේ දැවැන්ත කොටුව අදටත් උතුරේ වැදගත්ම ඓතිහාසික ස්ථානවලින් එකක්. කොටුව තුල ඇවිදින විට අතීතයේ සිදුවීම් මනසට නැගී යනවා වගේ හැඟීමක් ඇති වුණා. එහි සිටි වටපිටාව නැරඹීමටත් අපූර්ව අත්දැකීමක් වුණා. ඉන්පසුව අපි ගියේ යාපනයේ පුස්තකාලය නැරඹීමටයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ප්‍රසිද්ධ පුස්තකාලයක් ලෙස සැලකෙන මේ ගොඩනැගිල්ල එහි සුන්දර වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසාද විශේෂයි. එහි සුදු පැහැති ගොඩනැගිල්ල දැකීමෙන්ම එහි ඇති ගෞරවනීය බව දැනෙනවා. බොහෝ දෙනාගේ දැනුම සහ ඉතිහාසය රැකගෙන සිටින මේ ස්ථානය අපේ සංචාරයේ විශේෂ ස්ථානයක් බවට පත් වුණා. ඊට පස්සේ අපි යාපනයේ තවත් ප්‍රසිද්ධ සංකේතයක් වන ඔරලෝසු කණුව නැරඹුවා. නගරයේ මැදයේ පිහිටි මෙම ස්ථානයේ ඡායාරූප ගැනීමටත් ඉතා ජනප්‍රිය ස්ථානයක්. ඉන් අනතුරුව අපි නල්ලූර් කෝවිල වෙත ගියා. රතු සහ රන්වන් වර්ණවලින් අලංකාර වූ මෙම දේවස්ථානයේ යාපනයේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතාවයේ වැදගත් සංකේතයක්. කෝවිලේ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය, පිරිසිදු වටපිටාව සහ එහි පවතින භක්තිමත් වාතාවරණය අපව විස්මයට පත් කළා. නල්ලූර් කෝවිල බලන්න ගිහින් රියෝ අයිස්ක්‍රීම් රස නොබලා යන එක නම් සම්පූර්ණ නොවන සංචාරයක් වගේ. ඒ නිසා අපි රියෝ අයිස්ක්‍රීම් වල රස බලන්න අමතක කළේ නැහැ. බොහෝ දෙනාගේ ප්‍රියතම ස්ථානයක් වන රියෝ අයිස්ක්‍රීම් ඇත්තෙන්ම රසවත්. උතුරට එන හැමෝම වගේම
අපිත් ඒ රසවත් අත්දැකීම විඳගත්තා. යාපනය ගැන කතා කරන විට තවත් දෙයක් අමතක කරන්න බෑ. ඒ තමයි වටේම පිහිටා ඇති මුහුද. නගරයේ බොහෝ ස්ථානවලින්ම මුහුද දැක ගන්න පුළුවන්. නිල් පැහැති ජලය, සංසුන් සුළඟ සහ විවෘත අහස එකට එකතු වෙලා යාපනයට විශේෂ සුන්දරත්වයක් ලබා දෙනවා. එම දර්ශන අතර ගත කළ කාලය අපේ සංචාරයේ ලස්සනම මතක අතරට එක් වුණා. මේ දින දෙක පුරාම අපි පවුලේ හැමෝම එකට hina වෙලා ඇවිදලා රසවත් කෑම කාලා අලුත් මතක ගොඩක් එකතු කරගත්තා. සංචාරයක සැබෑ වටිනාකම තියෙන්නේ බලන ස්ථානවලට වඩා ඒ මොහොතයි එකට බෙදා ගන්න අය තුලයි කියලා මේ ගමන අපට නැවතත් මතක් කරලා දුන්නා. අවසානයේ සියලු සුන්දර මතක හදවතේ රඳවාගෙන අපි නැවතත් ගෙදර බලා පිටත් වුණා. යාපනය අපට ලබා දුන්නේ සුන්දර දර්ශන විතරක් නෙවෙයි. එහි ඉතිහාසය, සංස්කෘතිය, ආහාර, ආගමික වටිනාකම් සහ මිනිසුන්ගේ ආදරයත් අපේ මතකවල සදාකාලිකව රැඳෙනවා. මෙම සංචාරයේ සුන්දර මොහොතන් ඔබත් සමග බෙදා ගන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම වීඩියෝවට ඔබ කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න සහ තවත් මෙවැනි සංචාරක වීඩියෝ සඳහා අපගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවතත් තවත් සුන්දර ගමනකින් හමු වෙමු. ස්තුතියි.